නොකියූ සෙනෙහස මා නමින් මිහිර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි මම කොළඹ නගරයේ තදබදයෙන් සහ නේවාසිකාගාර ජීවිතයේ පීඩාකාරී ඒකාකාරී බවෙන් తాවකාලිකව මිදී සිටියේ මගේ මවගේ වැඩිමහල් සොයුරිය සුමනා නැන්දාගේ නිවසය. ඇගේ සැමියා සුරේන් මාමා නිතරම වැඩ කටයුතුවලට සිත යොමු කළ ව්‍යාපාරිකයෙකි. ඔවුන්ගේ නිවස නගරයට ආසන්නව එහෙත් ගහකොළවලින් පිරුණු නිස්කරංග පරිසරයක පිහිටා තිබීම මගේ සිතට ගෙන දුන්නේ මහත් සැනසීමකි. මේ විශාල නිවසේ මා සහ නැන්දා මාමා හැරුණ විට සිටියේ ඔවුන්ගේ එකම දියණිය පාසල් වියේ පසු වූ මගේ නැගණිය ශෂිනි පමණි. නමුත් මේ නිවසේ සැබෑම ආලෝකය එහි නිහඬ කොරිඩෝරවලට ජීවයගෙන ආවේ සුරේන් මාමාගේ බාල සොහොයුරාගේ බිරිඳ කුමුදු ඇන්ටියා. ඇය සහ ඇගේ සැමියා එනම් මගේ බාප්පා වසර ගණනාවක් විදේශගතව සිට මෙරටට පැමිණියේ මීට මාස කිහිපයකට පෙරය. එහෙත් රැකියාවේ හදිසි කොන්ත්‍රාත්තුවක් නිසා බාප්පාට නැවතත් කෙටි කලකට විදේශගත වීමට සිදුවිය. ඔහු නැවත එනතෙක් කුමුදු ඇන්ටි తాවකාලිකව අප සමග නතර වූවාය. ඇය පැමිණිදා සිට මේ නිවසේ තිබූ පාළුව බරති නිහඬියාව කොහේ හෝ ගොස් සැඟවුණාසේ මට දැනිනි. කුමුදු ඇන්ටි යනු වචනයෙන් විස්තර කිරීම අපහසු තරමේ සුන්දර කාන්තාවකි. වයස 38ක් පමණ උදත් ඇගේ රුවින් හැසිරීමෙන් සහ කතාබහෙන් දිසූයේ ඊට වඩා බොහෝ අඩු වයසකි. ඇගේ සිනහව අවංක සහ උණුසුම එකක් වියා. ඇය නිවස තුළ ඇවිදින රටාව සාරියක් හැඳ සිටින විට එහි පොට සකසන ආකාරය මේ සෑම සියුම් දෙයකම තිබුණේ මා මින් පෙර කිසිදු කාන්තාවකගෙන් නොදුටු ආකාරයේ ආකර්ෂණයකි. උදෑසන මුළු තැන්ගෙන් නැගෙන ඇගේ මිහිරි ගී හඬ ගෙවත්තේ මල් පැලවලට ආදරෙන් සාත්තු කරන ඇගේ දසුන මේ සියල්ල මා කාටත් හොරෙන් මගේ කාමරයේ ජනේලෙන් බලා සිටිමින් වින්දෙමි. සුරේන් මාමාගේ ලෝකය වූයේ ඔහුගේ ව්‍යාපාරයයි. ඔහු උදෑසනම නිවසින් පිටව ගිය පසු නැවත පැමිණෙන්නේ රාත්‍රී අඳුරත් සමගය. සුමනා නැන්දාද ඇගේ සමාජ සේවා කටයුතු සහ මිතුරියන් සමග කාලය ගත කිරීමට වැඩි කැමැත්තක් දැක්වුවාය. ශෂිනි ඇයගේ අධ්‍යාපන කටයුතු සහ සමාජ මාධ්‍ය ලෝකයේ තනි වී සිටියාය. මේ නිසාම දවසේ වැඩි කාලයක් නිවසේ ඉතිරි වූයේ මා සහ කුමුදු ඇන්ටි පමණි. අප අතර තිබුණේ ගෞරවනීය සම්බන්ධයකි. මිහිර පුතා කියා ඇය මා ඇමතු අතර මම ඇයට ඇන්ටි කියා ඇමතු වෙමි. නමුත් ඒ සරල වචනවලට යටින් අප දෙදෙනා අතර නොපෙනෙන යම් බැඳීමක් වචනවලින් තොර තේරුම් ගැනීමක් ගොඩනැගෙමින් තිබෙන බව මගේ හදවතට දැනිනි. සමහර දවල් කාලයේදී ඇය මා සමග කෝපි කෝප්පයක් තොලගාමින් දේශපාලනය, සාහිත්‍ය හෝ ඇය විදේශගතව සිටියදී ලැබූ අත්දැකීම් ගැන කතා කළාය. ඒ කතාබහ තුළ ඇගේ සිනහවට යටින් සැඟවී ඇති තනිකම නොකියූ වේදනාවක් ඇති බව මට විටක සිතුනි. ඇගේ දීප්තිමත් දැස් තුළ විටක නැගෙන දුක්බර දුරස්ත පෙනුම මගේ සිතට යම් කම්පනයක් ගෙන දුන්නේය. එය සාමාන්‍ය සෙනසුරාදා දවසකි. සුරේන් මාමා ව්‍යාපාරික චාරිකාවක් සඳහා උදෑසනම නිවසින් පිටව ගොස් තිබිනි. සුමනා නැන්දා සහ ශෂිනි සාප්පු සවාරියක් සඳහා පිටව ගියෝය. නිවසේ වූයේ මා සහ කුමුද ඇන්ටි පමණි. මම මගේ කාමරයේ මේසයට වී ලැප්ටොප් එකට මුහුණලා විශ්වවිද්‍යාලයේ ඉතා වැදගත් පැවරුමක් සකසමින් දැඩි අවධානයකින් සිටියෙමි. දහවල් 11ට පමණ නිවසේ ඉහළ මාලයේ පිහිටි ඇයගේ කාමරයට යාබද නාන කාමරයෙන් වතුර වැටෙන හඬ මට ඇසිනි. ඇය ස්නානය කරනවා විය යුතුය. මම ඒ ගැන එතරම් තැකීමක් නොකර මගේ වැඩේ කරගෙන යෙමි. විනාඩි 10ක් 15ක් පමණ ගතවන්නට ඇත. එකවරම නාන කාමරයේ දොර ඇසලින් කුමුදු වෙන්ටිගේ කටහඬ ඇසිනි. ඒ හඬේ යම් කලබලයක් අසරණ බවක් ගැබ්ව තිබිනි. මිහිර පුතා පොඩ්ඩක් මෙහෙට එන්න පුළුවන්ද? මම ක්ෂණිකව පුදුමයට පත්වෙමි. ඇය නානකාමරයේ සිට මට කතා කරන්නේ ඇයි? මගේ සිතේ කුතුහලයක් මෙන්ම පැහැදිලි කළ නොහැකි සියුම් නොසන්සුන්කමක්ද ඇතිවියා. මම පරිගණකය පසකින් තබා පුටුවෙන් නැගිට පඩිපෙළ නැග ඉහළ මාලයට ගියමි. නානකාමරයේ දොර අඩක් වසා තිබූ අතර ඇතුළතින් වේගයෙන් වතුර වැටෙන හඬ තවමත් ඇසිමින් තිබිනි. දොරේ වීදුරු කොටස හරහා ඇතුළත උණුසුම් වාෂ්පයෙන් පිරී ඇති අයුරු මට පෙනිනි. ඇන්ටි මොකද උනේ ප්‍රශ්නයක්ද? මම දොරට මදක් තට්ටු කරමින් ඇසුවෙමි. අනේ පුතා මට සමාවෙන්න කතා කරාට මේ උණු වතුර ටැප් එක හිර වෙලා මට කොහෙත්ම වහගන්න බෑ. වතුර නාස්ති වෙනවා. මම හිතුවේ ඔයාට මේක හදන්න පුළුවන් වෙයි කියලා. ඇයගේ කටහඬේ අසරණ බවක් ගැබ්ව තිබිනි. මගේ හදවතේ ගැස්ම මදක් වේගවත් වියා. හරි ඇන්ටි මම බලන්නම්. මම ඇතුළට එන්නද? ඔව් පුතා එන්න. මම ෂවර් කර්ටන් එක පිටිපස්සේ ඉන්නේ. ප්‍රශ්නයක් නෑ. ඇයගේ හඬ සංසුන් වුවද එහි වූ අපහසුතාව මට දැනිනි.
මම ගැඹුරු හුස්මක් ගෙන සෙමෙන් නානකාමරේ දොර තල්ලු කර අතුලට ගියමි. මුළු නානකාමරයම උණුසුම් වාෂ්පයෙන් සහ ඇය භාවිතා කරන සබන්වල මිහිරි මල් සුවඳින් පිරී තිබිනි. බිත්තිවල සහ කණ්ණාඩියේ වතුර බිඳු බැඳී අඳුරු ආලෝකයෙන් දිලිසෙමින් තිබිනි. ෂවර් කර්ටන් එක පිටුපසින් ඇයගේ සෙවණැල්ල මට නොපැහැදිලිව පෙනිනි. මම හිතාමතාම ඒ දෙස නොබලා බිම බලාගෙනම ටැප් එක දෙසට පිය නැගුවෙමි. ඇය කීවා සැබෑය. උණු වතුර ටැප් එක උපරිමයටම කරකැවී තිබූ අතර එයින් වේගයෙන් උණු වතුර ගලා යමින් තිබිනි. මම එය වැසීමට උත්සාහ කළාද එය ලෝහයක් මෙන් හිර වී තිබිනි. මේක ටිකක් තදින් හිර වෙලා යන්ටි මම කියවෙමි. අනේ එහෙමද පුතා බලන්නකො පොඩ්ඩක් තව පාරක් උත්සාහ කරලා. ෂවර් කර්ටන් එක පිටුපස සිට ඇය කීවාය. මම මගේ කමිසේ අත් දෙක මදක් ඉහළට නවා දෑතින්ම ටැප් එක තදින් අල්ලා මගේ සම්පූර්ණ ශක්තිය යොදා එය කරකැවීමට උත්සාහ කළෙමි. ඒ සමගම තෙත් ටයිල් පොළව මත මගේ කකුල මදක් ලිස්සා ගොස් මගේ පාලනය ගිලිහි මම මදක් ඉදිරියට ඇදි ගොස් බිත්තියට හේතු වියෙමි. ඒ මොහොතේ මගේ අත ෂවර් කර්ටන් එකේ වැදී එය මදක් පැත්තකට වියා. ඒ මොහොතේ තත්පරයකට වඩා අඩු කාලයකට මගේ දැස් ඇයගේ උරහිස මත ගැටුණි. තෙත් වී දිලිසෙන ඇයගේ සම බෙල්ල දිගේ සෙමින් ගලා යන වතුර බිඳුවක්. මම ක්ෂණිකව තිගැස්සී මගේ බැල්ම ඉවටට ගත්ෙමි. මගේ මුළු සිරුරම රත් වීගෙන යන වාසේ මට දැනිනි. ලැජ්ජාවෙන් සහ අපහසුතාවයෙන් මගේ කන් පෙති රතු වියා. සමාවෙන්න ඇන්ටි නම ගොත ගසමින් බිම බලාගෙනම කීවමි. ඇය කිසිවක් කීවේ නැත. නමුත් තත්පර කිහිපයක බරති නිහඬියාවකින් පසු ඊතා සංසුන් මෘදු හඩකින් කමක් නෑ පුතා යයි කීවායා. ඒ හඬේ කිසිදු තරහවක් හෝ චෝදනාවක් ගැබ්වන තිබිනි. ඒ සංසුන් බව මාව තවත් අපහසුතාවයට පත් කළේය. මම නැවත ටැප් එක දෙසට හැරුණෙමි. මෙවර මම මගේ සම්පූර්ණ අවධානය එයට යොමු කළෙමි. ලෝකයේ අමතක කර මගේ දෑතට සම්පූර්ණ ශක්තිය යොමු කළෙමි. තවත් වරක් දැඩි උත්සාහයක් ගත් පසු ටක් හඬක් සමගින් ටැප් එක කැරකුණි. මම එය සම්පූර්ණයෙන්ම වසා දෙමුවෙමි. වේගයෙන් ගලා යමින් තිබූ වතුර නතර විය. නාන කාමරය පුරා පැතිරුණේ පුදුමාකාර නිහඬියාවකි. ඒ නිහඬියාව වතුරේ හඬට වඩා බරති බව මට දැනිනි. හරි ඇන්ටි මම හදලා ඉවරයි. ගොඩක් ස්තුතියි පුතා ඔයා නැත්නම් මම හොඳටම බය වෙනවා ඇය කීවායා. කමක් නෑ ඇන්ටි මම බිම බලාගෙනම සෙමෙන් නාන කාමරයෙන් පිටතට පැමිණියෙමි. මම දොර වසා මගේ කාමරයට පැමිණ ඇඳ මත වාඩි විමි. මගේ හදවත තවමත් බෙරයක් ගසන්නාසේ වේගයෙන් ගැහිමින් තිබිනි. ඒ සිදුවීම ඒ දසුන මගේ සිතේ නැවත නැවත චිත්‍රණය වෙමින් තිබිනි. ඒ සම්පූර්ණයෙන්ම වැරදීමකින් සිදු වූවක් වුවද ඒ මොහොතේ මගේ සිතේ ඇති වූ හැඟීම මට අමතක කළ නොහැකි විය. එය ලැජ්ජාව, කුතුහලය සහ තහනම් හැඟීමක මිශ්‍රණයක් විය. එදින සිදුවීමෙන් පසු අප දෙදෙනා අතර තිබූ සම්බන්ධයේ යම් නොපෙනෙන එහෙත් පැහැදිලි වෙනසක් සිදුවිය. ඇය මා දෙස බලන බැල්මේ වෙනසක් මට දැනිනි. පෙර තිබූ සරල ගෞරවනීය බැල්ම වෙනුවට දැන් එහි යම් ගැඹුරු විනිවිද යන ස්වභාවයක් තිබිනි. ඇයගේ සිනහවේ පවා අලුත් අර්ථයක් අප දෙදෙනා පමණක් දන්නා රහසක සෙවණැල්ලක් ගැබ්ව ඇතිසේ මට දැනිනි. දින කිහිපයකට පසු දවල් ආහාරය සඳහා මේසේ වාඩි වී සිටින විට සුමනා නැන්දා මා සමග කතාවට වැටුණි. මිහිර ඔයාගේ විභාග කවදද පටන් ගන්නේ? ලබන මාසේ නැන්දේ. හොඳට පාඩම් කරන්න ඕනේ මොනවහරි උදව්වක් ඕන නම් කියන්න. ඒ අතරතුර කුමුදු ඇන්ටි මට බත් බෙදමින් සිටියායා. ඇය මගේ පිඟානට වෑංජන බෙදන විට ඇයගේ සාරි පොට මගේ අතේ මෘදුවට දැවටුණේ. ඒ අහම්බයක් බව මම දැන සිටියද ඒ සේද ස්පර්ශය මගේ සිරුර පුරා විදුලි සැරයක්සේ දිව ගියේය. මම හිසෝසවා ඇය දෙස බැලුවමි. ඒ මොහොතේ ඇයද මා දෙස බලා සිටියායා. ඇයගේ දෑස් තුල උවේ මට කියවගත නොහැකි අද්භූත හැඟීමකි. ඇය සීයුම් සිනහවක් පා කිසිවක් සිදු නොවු වාසේ නැවත ඇයගේ වැඩට යොමු විය. එහෙත් ඒ සිනහව ඒ බෑල්ම අප අතර වූ නොකියූ සංවාදයක් බව මට විශ්වාස විය. එදින රාත්‍රියේ මම මගේ කාමරයේ පාඩම් කරමින් සිටියදී ඇය උණුසුම් කිරිවීදුරුවක් රැගෙන පැමිණියායා. පුතා මහන්සි ඇතිනේ පාඩම් කරලා මේ කිරියක බීලම වැග කරන්න. අනේ ඇයි ඇන්ටි මම හදාගන්නවනේ. ඒකට කමක් නෑ පුතා. ඇය කිරිවීදුරුව මේසය මත තබන ගමන් මම ලියමින් සිටි සටහන් පොත දෙස බලුවායා. ගොඩක් අමාරු විෂයක්ද මේ. ටිකක් විතර ඇන්ටි.
ඇය මගේ පුටුවට පිටුපසින් සිට මගේ සටහන් දෙස මඳක් එබී බැලුවාය. ඇයගේ සුවඳ විලවුන්වල මිහිරි මත්කරවන සුවඳ මගේ නාස්පුඩු සිපගත්තේය. ඇයගේ සමීපත්වය මට මහත් අපහසුවක් මෙන්ම වචනයෙන් විස්තර කළ නොහැකි සතුටක්ද ගෙන දුන්නේය. මගේ අතේ වූ පෑන වෙව්ලන්නට විය. මගේ අවධානය පොතෙන් ගිලිහී ගියේය. ඔයා හරිම දක්ෂයි මිහිර. අකුරුත් ගොඩක් ලස්සනයි. ඇය මෘදු රහසක් කොඳුරන්නක් මෙන් හඬකින් කීවාය. ඇයගේ හඬ කෙතරම් සමීපදයත් ඇයගේ උණුසුම් නිශ්වාසය මගේ ගෙල ප්‍රදේශයේ දැවටෙන වාසේ මට දැනිනි. මගේ මුළු සිරුරම හිරිවැටී ගියේය. මම කිසිවක් කියාගත නොහැකිව ගොළු වී හුස්ම නොගෙනම වාගේ සිටියමි. තත්පර කිහිපයකින් පසු ඇය සෙමෙන් හිඳට වී "හරි පුතා මම යන්නම්. පාඩම් කරන්නකෝ" යයි කියා කාමරයෙන් පිටව ගියාය. ඇය ගිය පසු මම ගැඹුරු හුස්මක් ගත්තෙමි. මේ සිදුවන්නේ කුමක්ද? මේ මා තුළ ඇතිවන්නේ කුමන ආකාරයේ හැඟීමක්ද? මෙය වැරදි බව, සදාචාර විරෝධී බව මගේ යටිසිත මට අනතුරු ඇඟවිය. නමුත් මගේ හදවත ඇය වෙත ඇඩී යමින් තිබිනි. ඇයගේ තනිකම, ඇයගේ කරුණාව සහ ඇයගේ සුන්දරත්වය මා වසඟ කරමින් තිබිනි. කුමුදු ඇන්ටි ගෙවත්තට බෙහෙවින් ආදරය කළාය. දිනපතාම සවස් කාලය ඇය ගෙවත්තේ මල් පැලවලට වතුර දැමීම, පස බුරුල් කිරීම වැනි දේ ගල්ලේ නිරත වූවාය. මමද විටක ඇයට උදව් විමි. අප දෙදෙනා අතර බොහෝ කතාබහ සිදු වූයේ මේ ගෙවත්තේදී. රෝස පඳුරු සහ ජැස්මින් සුවඳ මැදය. එක් සන්ධ්‍යාවක ඇය රෝස පඳුරක් අසල වෙහෙස මහන්සි වී වැඩ කරනු මම දුටුවෙමි. මම ඇය අසලට ගියෙමි. "මම උදව් කරන්නද ඇන්ටි?" ඇය දහඩියෙන් තෙත් වූ නලල අතින් පිස දමමින් මා දෙස බලා සිනාසුනාය. ඒ සිනහව හිරු බැස යන රන්වන් ආලෝකයෙන් තවත් ලස්සන විය. "පුළුවන් නම් ලොකු උදව්වක් පුතා. මේ පඳුරේ අතු ටිකක් කප්පාදු කරන්න ඕනේ. මට ඉහළ අතුවලට අත යන්නේ නෑ." මම කතුරගෙන ඇය පෙන්නූ අතු කප්පාදු කිරීමට පටන් ගත්තෙමි. ඇය මා අසලින්ම සිටගෙන කල යුතු ආකාරය කියා දෙමින් සිටියාය. ඒ අතරතුර අපගේ දෑත් කිහිපවරක්ම එකිනෙක දැටුනි. සෑම ස්පර්ශයකදීම අප දෙදෙනාම මදක් නැවතී එකිනෙකාගේ දෑස් දෙස බැලුවමු. ඒ බැල්ම්වල වචන දහසකින් කිව නොහැකි කතා සැඟවී තිබිනි. "මිහිර" ඇය හදිසියෙන්ම මගේ නම කීවාය. ඇය පුතා කියා නොකියා මගේ නමින් ඇමතූ පළමු අවස්ථාව එයයි. ඒ හඬේ තිබූ මෘදු බව මගේ හදවතේ ගැඹුරටම කිඳා බැස්සේය. මම ඇය දෙස හැරුණෙමි. "ඇයි ඇන්ටි?" "නෑ, මුකුත් නෑ." ඇය බිම බලාගත්තාය. ඇයගේ කම්මුල් මදක් රතු වී ඇති බව මම දුටුවෙමි. මට සමහර වෙලාවට මේ ගෙදර ගොඩක් තනිකමක් දැනෙනවා. ඇයගේ හඬේ වූ වේදනාව මගේ හදවතටම දැනුනි. මට ඇයව සනසන්නට අවශ්‍ය විය. මට ඇයට කියන්නට අවශ්‍ය විය "ඔබ තනි වී නැත. මම ඔබ සමග සිටිමි" කියා. නමුත් ඒ වචන මගේ උගුරේ හිරවිය. "බාප්පා කතා කරන්න නැද්ද ඇන්ටි?" මම ඇසිය හැකි එකම ප්‍රශ්නය ඇසුවමි. ඇය සුසුමක් හෙළුවාය. "කතා කරනවා. ඒත් ඒක හරියට බිස්නස් කෝල් එකක් වගේ. කෑවද, බිව්වද, සල්ලි ඕනෙද? එච්චරයි. එයාගේ ලෝකෙ වෙනස්. එයාට වැඩ විතරයි වැදගත්. මම මෙහෙ තනියම කොහොමද ඉන්නේ කියලා එයාට හැඟීමක් නෑ." ඒ මොහොතේ මට ඇය ගැන මහත් අනුකම්පාවක්, ආරක්ෂා කිරීමට අවශ්‍ය හැඟීමක් ඇතිවියා. මම නොදැනුවත්වම මගේ අත දිගු කර ඇයගේ අත මත මෘදුවත තැබුවෙමි. ඇය ගැස්සී ගිය නමුත් ඇයගේ අත ඉවත් කරගත්තේ නැත. ඇයගේ අත සීතල වී තිබෙනි. "හැමදේම හරියයි ඇන්ටි." මට කියාගත හැකි වූයේ එපමණකි. ඇය මගේ දෑස් දෙස කෙලින් බැලුවාය. ඇයගේ දෑස් කඳුලින් පිරී තිබිනි. "ස්තුතියි මිහිර." අප දෙදෙනා එසේ කොපමණ වේලාවක් සිටියාදයි මම නොදැනිමි. අවට ලෝකය අපට අමතක වී තිබෙනි. ඒ මොහොතේ වූයේ ඇය සහ මා පමණි. හිරු බැස යමින් තිබූ අතර අහස තැමිලි සහ දම්පැහැයෙන් වර්ණගැන්වී තිබිනි. ඒ දර්ශනය අපගේ හැඟීම් මෙන්ම සුන්දර නමුත් දුක්බර එකක් වියා. කාලය ගෙවී ගියේය. මා සහ කුමුදු ඇන්ටි අතර වූ නොපෙනෙන බැඳීම දිනෙන් දින ශක්තිමත් වියා. අප වචනවලින් කතා කරේ ස්වල්පයකි. නමුත් අපගේ බැල්ම, සිනහව සහ කුඩා ක්‍රියාවන් හරහා අප බොහෝ දේ කතා කළමු. අප දෙදෙනාම දැන සිටියමු. අප ගමන් කරමින් සිටින්නේ භයානක තහනම් මාවතක බව. නමුත් ඒන් ආපසු හැරීමට අප දෙදෙනාටම අවශ්‍යතාවයක් හෝ ශක්තියක් නොතිබෙනි.
එක් දිනක රාත්‍රියේ අධික වර්ෂාවක් සමග දැඩි කුණාටුවක් ඇතිවියා. අහස ගිගුරුම් දෙමින් විදුලි කෙටීම් වලින් මුළු ප්‍රදේශයම ආලෝකමත් වියා. සුරේන් මාමා සහ නැන්දා විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට ගොස් සිටි අතර ඔවුන් එදින රාත්‍රියේ එහි නතර වන බව දන්වා තිබෙනි. ශෂිනී ඇයගේ මිතුරියකගේ නිවසේ නතර වී සිටියාය. එදින රාත්‍රියේ නිවසේ සිටියේ මා සහ කුමුදු ඇන්ටි පමණි. මැදියම් රැය පසු වී තිබෙනි. මම මගේ කාමරයේ පොතක් කියවමින් සිටියදී එකවරම කන්නඩි පුපුරු ගසන තරමේ විශාල ගිගුරුම් හඩක් සමග විදුලිය විසන්දිවියා. මුළු නිවසම ඝන අන්ධකාරය ගිලී ගියේය. මම මගේ දුරකථනය විදුලි පන්දම දල්වා ගත්තෙමි. ඒ සමගම කුමුදු ඇන්ටිගේ කාමරේ දොර විවෘත වන හඬ මට ඇසිනි. "මිහිර, ඔයා හොඳින්ද?" ඇයගේ කටහඬේ බියක් ගැබ්ව තිබෙනි. "ඔව් ඇන්ටි, මම හොඳින්. බය වෙන්න එපා. මම ඉන්නවා." මම මගේ කාමරයෙන් එළියට ආවමි. ඇය ඇයගේ කාමරයේ දොරකඩ අසල සිටගෙන සිටියාය. දුරකථනයේ ආලෝකයෙන් ඇයගේ මුහුණ මම දුටුවමි. ඇය සැබවින්ම බියටපත් වී සිටියාය. ඇයගේ දැස් ලොකු වී තිබිනි. මට ගිගුරුම් වලට ගොඩක් බයයි. ඇය වෙව්ලන හඩින් කීවාය. "බය වෙන්න එපා ඇන්ටි. අපි පල්ලෙහාට යමු. මම ඉටිපන්දමක් පත්තු කරන්නම්." අපි දෙදෙනාම සෙමෙන් පඩිපෙළ බැස පහළ මාලයට ආවමු. මම මුළු තැන්ගෙට ගොස් ඉටිපන්දමක් සොයාගෙන එය පත්තු කළෙමි. ඉටිපන්දම් එළියෙන් සාලය මමම අද්භූත ලෙස ආලෝකමත් වියා. බිත්ති මත අපගේ සෙවණෙලි දිගුවට වෙවුලමින් නැටුවයා. පිටත වර්ෂාව සහ සුළගේ හඬ තවමත් බිහිසුණු ලෙස ඇසෙමින් තිබිනි. අපි දෙදෙනා සෝෆාව මත එකිනෙකාට නුදුරින් වාඩිගත්තමු. නියහඬියාව දින්දිමින් ඇර කතා කළාය. "මට සමාවෙන්න මිහිර, මම ඔයාට කරදරයක් වුණා." "එහෙම දෙයක් නෑ ඇන්ටි, කවුරුත් බය වෙනවනේ." තවත් අකුණු සැරයක් සමග ගිගුරුම් හඩක් නැගුණේ. ඇය නොදැනුවත්වම ගැස්සී මගේ අත තදින් අල්ලා ගත්තායා. ඇයගේ දෑත් අයිස් මෙන් සීතල වී තිබිනේ. මම මගේ අනෙක් අතින් ඇයගේ අත මෘදුවට පිරිමැද්දෙමි. ඇයට සැනසීමක් ගෙන දීම මෙන්. "බය වෙන්න එපා, මම ඉන්නවා." මම නැවතත් මෘදු හඬින් කීවෙමි. ඇය මගේ දෑස් දෙස කෙලින් බැලුවායා. ඉටිපන්දම් එළියෙන් ඇයගේ දෑස් දිලිසෙමින් තිබිනි. ඒ දෑස් තුල වූයේ බිය පමණක් නොවේ. එහි තනිකම, වේදනාව සහ මට වචන වලින් විස්තර කළ නොහැකි ආයාචනයක් ගැබ්ව තිබිනි. "මිහිර, මම දන්නවා මේක වැරදි. ඒත් මට මේ හැඟීම් පාලනය කරගන්න බෑ." ඇයගේ කටහඬ බිඳී ගොස් තිබිනි. කඳුළු ඇයගේ කම්මුල් දිගේ ගලා යන්නට වියා. "ඔයා මේ ගෙදරට ආව දවසේ ඉඳන් මගේ තනිකම නැති වුණා වගේ මට දැනුණා. ඔයාගේ කටාබහ, ඔයාගේ හිනාව, ඔයා මන් දිහා බලන බැල්ම, ඒ හැමදේම මට ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් දුන්නා." මගේ හදවත නතර වූ වාසේ මට දෙනිනි. ඇය මගේ සිතේ තිබූ මම පිළිගැනීමට පවා බිය වූ දේම වචන වලින් ප්‍රකාශ කරමින් සිටියායා. "ඇන්ටි, මට කියාගත හැකි වූයේ එපමණකි." "මට ඇන්ටි කියන්න එපා මිහිර. අඩුම තරමින් අද විතරක් මට කුමුදු කියන්න." මම ඇයගේ කඳුලින් තෙත් වූ මුහුණ දෙස බලා සිටියෙමි. මට ඇය ගැන දැනුනේ ආදරයක්ද, අනුකම්පාවක්ද, නැතහොත් ආකර්ෂණයක්ද කියා මම නොදැනිමි. නමුත් ඒ මොහොතේ මට අවශ්‍ය වූයේ ඇයව ආරක්ෂා කිරීමට, ඇයගේ දුක නැති කිරීමට පමණි. "කුමුදු," මම ඊතා සෙමින් කොඳුරන්නක් මෙන් කීවෙමි. ඒ නම මගේ මුවින් පිට වූ මොහොතේ ඇයගේ දෑසින් කඳුළු ගලා ඒම තවත් වැඩි වියා. ඇය ඉදිරියට නැඹුරු වී ඇයගේ හිස මගේ උරහිස මත තබාගෙන හඬන්නට වූවායා. මම මගේ දෑතින් ඇයව මෘදුවට වැළඳ ගත්තෙමි. ඇයගේ උණුසුම් කඳුළු මගේ කමිසය තෙත් කෙලෙය. ඇයගේ සිරුලේ වෙවුලීම මට දැනිනි. අප දෙදෙනා එසේ කොපමණ වේලාවක් සිටියාදයි මම නොදැනිමි. පිටත කුණාටුව මෙම අපගේ සිත් තුලද කුණාටුවක් හමා යමින් තිබිනි. එය ආදරය, වේදනාව, තහංචි සහ ආශාවන්ගෙන් පිරුණු කුණාටුවකි. අප දෙදෙනාම දැන සිටියමු මේ රාත්‍රියෙන් පසු කිසිවක් පෙර පරිදි නොවනු ඇති බව. පසුදා උදෑසන මා අවදි වන විට කුණාටුව සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබිනි. ජනේලයෙන් එබී බලන විට රැයේ වර්ෂාවෙන් දෝවනය වූ ගස්කොළ මත හිරු රැස් වැටි දියමන්තිසේ දිලිසෙමින් තිබිනි. අහස පැහැදිලි නිල් පැහැයෙන් යුක්ත වියා. ඒ සියල්ල නව ආරම්භකයක සලකුණක්සේ මට දැනිනි. ඊයේ රාත්‍රියේ සිදු වූ දේ මගේ සිතේ නැවත නැවතත් මැවී පෙනිනි. අප අතර භෞතිකව කිසිවක් සිදු නොවුවද අපගේ හදවත් එකිනෙකට පාපොච්චාරණය කර තිබිනි. අප අතර වූ නොකියූ රහස දැන් එළිදරව් වී තිබිනි. මින්පසු කුමක් වේද? මම පහළ මාලයට යන විට කුමුදු ඇන්ටි මුළු තැන්ගේ උදෑසන ආහාරය පිළියෙල කරමින් සිටියාය. ඇය මා දුටු විගස මදක් නැවතුණි.
ඇයගේ මුහුණේ ලැජ්ජාවක් සහ අපහසුතාවයක් මෙන්ම යම් සැනසීමක්ද මම දුටුවමි. සුබ උදෑසනක් මිහිර. සුබ උදෑසනක් ඇන්ටි. මම නැවතත් හිතාමතාම ඇන්ටි යන වචනය භාවිතා කළේ යථාර්ථයට මුහුණ දීමට කාලය පැමිණි ඇති බව අප දෙදෙනාටම මතක් කර දීමටය. ඇය මඳක් සුසුමක් හෙළුවාය. තේ බොමුද? අපි දෙදෙනා මුළුතැන්ගේ මේසේ වාඩි වී නිහඬවම තේ පානය කළමු. ඒ නිහඬියාව තුළ බොහෝ දේ කියවිනි. එය අපහසු නිහඬියාවක් නොවූ සියල්ල තේරුම්ගත් දෙදෙනෙකු අතර වූ නිහඬියාවකි. අප දෙදෙනාම දැන සිටියමු අපගේ සම්බන්ධය තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව. එය සුන්දර වුවද එය විනාශකාරියටක් වනු ඇත. එයින් බොහෝ දෙනෙකුගේ සිත් රිදෙනු ඇත. අවසානයේ මම නිහඬියාව බින්දෙමි. ඇන්ටි මම හිතුවා මගේ යාළුවෙට්ට බෝඩිමකට යන්න විභාගෙට පාඩම් කරන්නත් එතකොට ලේසි. ඇය මගේ දැස් දෙස බලුවාය. ඇය පුදුමයට පත් නොවුවාය. ඇය මේ තීරණය බලාපොරොත්තුවෙන් සිටියාසේය. ඇයගේ දැස් නැවතත් කඳුලින් පිරී ගියේය. නමුත් මෙවර ඇය හැඬුවේ නැට. ඒක හොඳ තීරණයක් මිහිර පුතා. ඇය වෙවුලන හඬින් කීවාය. ඒක තමයි අපි දෙන්නටම කරන්න තියෙන හොඳම දේ. මම කවදාවත් ඇන්ටිව අමතක කරන්නේ නෑ. මමත් එහෙමයි මිහිර. ඇය කඳුළු අතරින් සිනාසීමට උත්සාහ කළාය. ඔයා මගේ ජීවිතයට ආපු ලස්සනම මතකයක්. ඒත් සමහර ලස්සන දේවල් මතකයන් විදිහටම තියෙනකොට තමයි වටින්නේ. ඒ වචන මගේ හදවත පසාලු කරගෙන ගියේය. නමුත් ඇය කීවේ සත්‍යයකි. සතියකට පසු මම මගේ බඩු බාහිරාදිය සූදානම් කරගෙන නිවසින් පිටවීමට සූදානම් වීමි. සුමන නැන්ද සහ මාමා මගේ තීරණය ගැන පුදුමයට පත්වවද විභාගයට පාඩම් කිරීමට පහසු නිසා එසේ යන බව කී විට ඔව්හු එයට එකඟ වූහු. මම නිවසින් පිටවීමට පෙර කුමුදු ඇන්ටි මා අසලට පැමිණියාය. ඇයගේ දෑත්වල කුඩා අලංකාර ලෙස ඔතන දද පාර්සලයක් විය. මේක ඔයාට. ඇය එය මා අත තැබුවාය. මම ඔයාටම කියලා හදපු පොතක්. මම එය දිගහැර බලුවමි. එය හිස්පිටු සහිත අලංකාර ලෙස අතින් නිම වූ දිනපොතකි. ඔයාගේ ජීවිතේ ලස්සනම කතා මේක ලියන්න. හැමදාම සතුටින් ඉන්න මිහිර. මම ඇය දෙස බැලුවමි. අපගේ දැස් එකිනෙක ගැටුණි. ඒ අවසන් බැල්ම තුල අපගේ නොකියූ සෙනෙහසේ සම්පූර්ණ කතාවම ලියවී තිබිනි. සමුගැනීම, වේදනාව, ස්තුතිය සහ අනාගතයට වූ සුබපැතුම් ඒ සියල්ල එහි විය. මම නිවසින් පිටවී පාරට බැස්සෙමි. මම ආපසු හැරි බැලුවේ වෙත. මන්ද සමහර කතා එසේ අවසන් විය යුතු බව මම දැන සිටියෙමි. කුමුදු ඇන්ටි සහ මා අතර ඌයේ වැරදි තැනක වැරදි කාලයකදී හමු වූ නමුත් කිසිදා අමතක නොවන සුන්දර කතාවකි. ඒ කතාවේ ශෘංගාරය ඌයේ අපගේ ස්පර්ශය හෝ වචන නොව අපගේ නිහඬියාව, අපගේ බැල්ම සහ අප එකිනෙකා වෙනුවෙන් ගත් නිහඬ වේදනාකාරී තීරණයයි. එය සදාකාලිකවම මගේ හදවතේ නොකියූ සෙනෙහසක් ලෙස පවතිනු ඇත.